ඉතින් මං අද ඔයාලට කියලා දෙන්නම් WhatsApp එකේ chat එක කොහොමද hide කරන්නේ කියලා. ඔයාගේ girlfriend හෝ boyfriend කොහේ හරි හම්බ වෙන්න යද්දී ඔයාට මේ chat එක hide කරගෙන යන්න ඕන නම් එයාලට අදාළ අයට පෙන්වන්න බැරි විදිහට chat එක hide කරන්නේ කොහොමද කියලා මං කියලා දෙන්නම්. කාටවත් කිසිම කෙනෙකුට හොයාගන්න බෑ. ඉතින් මං step by step කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න. මං දිගට මේ වගේ වීඩියෝ ගෙනල්ලා දෙනවා. අපි වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු වීඩියෝ එකට කොහොමද කරන්න කියලා. හරි ඉතින් අපි එහෙනම් මුලින්ම යමු WhatsApp එක ඕපන් කරගන්න. WhatsApp එක ඕපන් කරගත්තට පස්සේ අපිට අදාළ chat එක මෙතනින් select කරන්න. long press එකක් දීගෙන ඉන්න. දුන්නාට පස්සේ මෙතන හතරවෙනි දේ දෙනවා lock chat කියලා. ඉතින් ඒක එහෙම දුන්නාට පස්සේ continue දෙන්න. continue දුන්නාට පස්සේ ඔයාගේ face unlock එක වෙట్లా අදාළ විදිහට ලොක් වෙනවා. එතන chat එක hide වෙනවා. ඉතින් උඩින් scroll කරාට පස්සේ මෙතන chat lock කියලා පෙන්නනවා. පල්ලෙහාට scroll කරන්න chat lock කියලා පෙන්නනවා. ඉතින් ඒක ඇතුළට යන්න. එතකොට අදාළ chat එක මෙතන පෙන්නනවා. ඉතින් තාම ඉවර නැහැ වැඩේ. මොකද වෙන්නේ කියලා බලමු. setting එකට යන්න. setting එකට ගිහිල්ලා hide lock chat කියන එක ටික් එක දාන්න. දැම්මට පස්සේ යටින් එනවා create security code කියලා. ඉතින් ඒක දුන්නට පස්සේ දැන් අපිට තියෙන්නේ security code එක හදාගන්න. ඔයාට කැමති මෙතන password එකක් දෙන්න පුළුවන්. ඉතින් මං කැමති security කැමති password එක දෙනවා emoji එකක්. දීලා ඉස්සරහට ගිහිල්ලා නැවතත් ඒ emoji එකම දෙන්න. දුන්නට පස්සේ දෙක match වෙන්න ඕනේ අදාළ password එක. ඉතින් දැන් වැඩේ හරි. දැන් මෙතන පහළට scroll කරාට කොහොමඩවත් අර chat lock කියන එක එන්නේ නැහැ. ඉතින් උඩින් search bar එකේ search කරපුවාම අදාළ emoji එක මෙන්න මෙතන පෙන්නනවා chat lock කියලා. අන්න ඒ විදිහට තමයි අපි කැමති password එකක් දීපුවාම search bar එකේ search කරලා ඇතුළට යන්න. දැන් මේ chat එක මෙහෙම පෙන්නනවා. දැන් ඒක off කරා ගන්න ඕන නම් ආයෙත් දකුණු පැත්තේ උඩ setting එකට යන්න. setting එකට ගිහිල්ලා මෙතන tick එක off කරා ගන්න. ඊට පස්සේ security code කියන එක turn off දෙන්න. ඊට පස්සේ chat එක slide කරලා ඉවර වෙලා මෙතන unlock chat කියන එක දෙන්න. ඒ කරලා ඉවරලා වගේ face unlock එක මේ වෙලා නැවතත් අර chat එක තිබුණු තැනටම එනවා. ඉතින් වීඩියෝ බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ වීඩියෝ බලන්න ඔයා කැමති නම් මාව subscribe කරලා තියාගන්න. ඉතින් හැමදාම මම මේ වගේ වීඩියෝ ගෙනල්ලා දෙනවා. ඉතින් හැමෝටම සුබ දවසක්.